ලංකාවේ ඉන්න පළමු කලේ ආර්ථික විද්‍යාඥයෙක් විශ්ලේෂකයෙක් සහ තමන්ගේ විග්‍රහයන් නිර්භය විදිරිපත් කරන පුද්ගලයෙක් හැටියට මා අපේ විජයවර්ධන හඳුනා දෙන්න අවශ්‍යයි. එතුමා විද්‍යෝදය උපාධිය ලබා ගත්තට පස්සේ කැනඩාවේ සයිමන් ෆ්‍රේසර් යුනිවර්සිටි එකට ගිහිල්ලා පශ්චාත් උපාධිය ලබා ගත්තා ආර්ථික විද්‍යාව පිළිබඳව. පසු කාලීනව යුරෝපියන් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි කියන විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ ආචාර්ය උපාධිය ලබා ගත්තා. නිතරම ලියන කෙනෙක්, පත්තරවලට ලියනවා, පොත් ලියනවා, කතා පවත්වනවා. ඉතින් මම හිතන්නේ මේ මටත් දැන් විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම ගිහලා නම් බොහොම කල් අපි දෙන්නම මේ ඒ මාර්ගයේ තමයි තිබෙන්නේ. ව්‍යවසායකත්වයේ පිළිබඳව ඉතින් හැමදාම ඉගෙන ගන්න තමයි අපිට තියෙන්නේ. මැරෙනකම්ම අද ඩඩ්ලි සිරිසේන මහත්මයාගෙන් ඉගෙන ගත්තා. අනිත් දවස්වලත් මෙතන අපි ඉගෙන ගන්නවා. ඉගෙනීම කර්තව්‍යය අපි අවසන් කරලා තියෙන්නේ. දැන් ආපහු ඉගෙනීම තමයි ආරම්භ කරලා තියෙන්නේ. විජය කැමති දෙයක් කියන්න. ආර්ථිකයට මොකද වෙන්නේ? රුපියලට මොකද වෙන්නේ? ව්‍යාපාර වලට මොකද වෙන්නේ? Thank you. ඉතාමත්ම ස්තුතියි අපේ මහාචාර්ය ගුණපාල අනකරතුමාට. එතුමායි මායි අතර සම්බන්ධය මම හිතන්නේ දශක 6කට වඩා වැඩි, අවුරුදු 60කට වඩා වැඩි. එතුමා කිව්වා දැන් මම මහ බැංකුවට ගිය නිසා තමයි එතුමා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ආචාර්යයෙක් විදිහට බැඳුනේ කියලා. ඒක හොඳයි. ඒ හොඳ වෙන හේතුව තමයි මම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දිගටම හිටියා නම් PIM එක කියන කවදාවත් නිර්මාණය වෙන්නේ නැහැ. Post Graduate Institute of Management කියන එක මගේ අතේ නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් බිඳුවේ සිට ශ්‍රී ලංකාවේ අද තිබෙන මම හිතන්නේ ශ්‍රී ලංකාවට මේ ආසියානු කලාපය, මැදපෙළේ කලාපයේ තිබෙන ප්‍රධානතම කල්පනාකාරීත්වය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය එතුමා නිර්මාණය කළා. ඒ නිර්මාණය කළා විතරක් නෙමෙයි, මම මුලින්ම ඔය විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියේ එතුමා තමයි මට ආරාධනා කළේ 1980 අවුරුද්දේ. මම හිතන මෙතන ඉන්න බොහෝ දෙනා ඉපදෙලා ඇති ඊට පස්සේ. MPA උපාධියට රාජ්‍යමූල්‍ය උගන්වන්න කියලා මට කතා කළා. එතකොට අපි ඉගෙනුවේ මේ බොහොම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තියෙනවා මේ සුමංගල බන්දිරේ කියලා. ඒකේ දෙවෙනි තට්ටුවේ පොඩි කාමරයක තමයි ඉගෙනන්නේ. කොහොම උගන් ඉන්නකොට ශිෂ්‍යයන් විසින් මේ දවස්වල විශාල ගෙනිච්ච මේ ව්‍යාපාරයක් ආචාර්යවරු ඒ වගේම විශ්වවිද්‍යාල ඉන්න ශිෂ්‍යෝ දේශන වලට යන්න එපා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ MBA උපාධියයි MPA උපාධියයි මුදල් අය කරලා උගන්වන උපාධිය. ඉතින් එවැනි අවස්ථාවක මට මතකයි එක රැයකින් අද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ තිබුණේ මේක පහුදා උදේ අපි ගියා දෙහිවලට ගිහලා වෙනම ස්ථානයක මේක ස්ථාපනය කරා. ඉතින් ඉන්නේ අතරුන් නෑ ඔය පුරාල්ලි අද ලිසිල් රණගල මහවතේ තියෙන මහා ගොඩනැගිලි නිර්මාණය කළා. මේක හැදුවා මම හිතන්නේ 1980 සිට එතුමා විශ්‍රාමයෙන් දක්වා මම හිතන්නේ MBA උපාධිධාරීන් පමණක් 50000කට වැඩිය එතුමාගේ යටතේ අධ්‍යයනය කළා තිබෙනවා. මමත් ඒ උපාධිවල පරීක්ෂණවල උපරීක්ෂාකාරී පුද්ගලයෙකුට ඉදිරියට කටයුතු කළා තියෙනවා. PhD උපාධිධාරීන් මම හිතන්නේ 1000කට වැඩි. ඉතින් එවැනි කෙනෙක්ගෙන් ආරාධනයක් ලැබුණාම ඇවිල්ලා ඔබව ආමන්ත්‍රණය කරන්න කියලා මට බෑ කියන්න බෑ. දෙවෙනි එක තමයි එතුමා කිව්වා ඩඩ්ලි සිරිසේන මහත්මයාත් එනවා. මොකද ඩඩ්ලි සිරිසේන කියන නම මේක එතුමා කිව්වනේ එතුමා විශ්වවිද්‍යාලයට ගියේ නෑ මේ සමාජයේ තියෙන විශ්වවිද්‍යාල ඉගෙන ගත්තා කියලා. දැන් මම හැම වෙලාවෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට කියන්නේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න අවශ්‍ය නම් ඩඩ්ලි සිරිසේනගේ කතා. මොකද අපි මේ ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව නෙමෙයි, එතුමා තමයි ප්‍රායෝගිකව අපිට ආර්ථික විද්‍යාව කියා දෙන්නේ. අද මේ තිබෙන අවස්ථාවේදී මම හිතන්නේ එතුමාගේ කතාව මේ මූල්‍ය විශේෂඥයෙක් විසින් කළ යුතු කතාවක්. ඒ නිසා එතුමා එනවා කියලා කිව්වා මම තවත් මේකට උද්දීපනය වුණා. ඒ වගේම තවත් රහසක් මම හෙලි කරන්න කොහෙද එතුමා කිව්වනේ මේ
සිරිපාල ගම්ලත් මහත්තයා තමයි එතුමා ගුරුවරයා කියලා. දැන් මම 1980 අවුරුද්දේදී මහ බැංකුවේ සංවර්ධන මූල්‍ය සහ ග්‍රාමීණ ණය අධ්‍යක්ෂ. අපි තමයි පළවෙනි ණය දුන්නේ ලංකා බැංකුව වරා රුපියල් ලක්ෂ 2ක්. සිරිපාල ගම්ලත් මහත්තයාට ගිහිල්ලා හිටන් චීනෙට ගිහිල්ලා මැෂින් ගෙනල්ලා මේවා කරන්න කියලා මොකද සරත් සිල්ලා කියලා ඔබතුමාට මතක ඇති පසු කාලීනව ලංකා බැංකුවේ ජෙනරල් මැනේජර් වුණා. එතුමා ඒ කාලේ ඔය උතුරු මැද පළාතේ ඇසිස්ටන්ට් ගවර්න්මන්ට් ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර්. ඉතින් අපි සෙන්ට්‍රල් බැංකින් තමයි මේ ණය දුන්නේ ADB ණයක් දුන්නේ. ඒක දෙන්න හේතුව මේකයි. අපි අවුරුදු 10000කට වඩා කාලයක් ලංකාවේ අපි වත් කාලේ. නමුත් අපි කවුරුත් ඉගෙනගෙන නැහැ. ගල් නැතුව වී කොටයි. ඉතින් සරත් සිල්වා විශේෂයෙන්ම සිරිපාල ගම්ලත් මහත්තයාට කිව්වේ පුළුවන් නම් ලංකාවට පුරුදු කරන්න ගල් නැති හාල් තියෙන වෙළඳපොළක් සහිතව පුරුදු කරන්න කියලා. ඒ නිසා තමයි ලක්ෂ 2 ණය අරගෙන පළවෙනි මැසිම අරගෙන පිහිටෙවි. දැන් මට මතකයි ඒ කාලේ කුඩා මූලක තිබුණේ පොළොන්නරු. පස්සේ මම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති වුණාම මම ගියා මේ බලන්න මේ තුන රයිස් මොලේ බයි. එක කොනක සිට තව කොනකට ජිප් එකකින් යන්න ඕනේ. ඒ තරම් විශාලයි. ඉතින් එවැනි තත්වයක් යටතේ විශාල ව්‍යාපාරිකයෝ සංඛ්‍යාවක් අපිට බිහිවෙලා තිබෙන ව්‍යාපාරිකයන්ගෙන් අපි ගරු බුහුමන් ලබන්න ඕනේ. අපි අත්දැකීම් ලබන්න ඕනේ. එතුමා කියපු මේ මූල්‍ය තත්වය ඉතාමත් වැදගත්. එතුමා පැහැදිලිවම කිව්වේ මූල්‍ය විනයක් අපි හැම දිනාටම අවශ්‍යයි. ඒක පුද්ගලයෙක් විදිහට අපිට අවශ්‍යයි. රටක් විදිහට රටකට අවශ්‍යයි. ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවකට අවශ්‍යයි. එතුමා මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේ IMF එක ඇවිල්ලා කියන්න ඕනද බදු අය කරන්න කියලා. IMF එක ඇවිල්ලා අපිට ඔක කියන්න ඕන කමක් නැහැ. බදු අය කිරීම අපේ රාජකාරිය. නමුත් ඒකේ තව පැත්තක් තිබෙනවා සිරිදෙන මහත්මයා. බදු වියදම් කිරීමක් අර අය කරනවා වගේම තාමත්ම සුපරික්ෂාකාරී විදියට තාමත්ම ඉහළම මට්ටමේ අපිට ඵලදාවක් ලැබෙන ප්‍රතිඵල ලැබෙන පට්ටකට අපි බදු වියදම් කරනවා. ඔය දෙකම අවශ්‍යයි. අවාසනාවට වගේ අපි කොච්චර දැන් මහ බැංකුවේ එනේ ඔය උපදේශය අපි හැමදාම මහ බැංකුවට දෙනවා. මොකද ප්‍රයෝජනයක් නැහැ. දැන් අදත් ඕක මම දෙන්නවා. ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේ කාර්යය අපි පුද්ගලයෝ විදිහට ව්‍යාපාරික විදිහට අපි සැලකිලිට ගන්න ඕනේ. අපි බදු ගෙවන්න ඕනේ. ඒ වගේම බදු ගෙවීමේදී ඇතිවන ප්‍රධානම තත්ත්වය තමයි ආණ්ඩුව මේ බදු වියදම් කරන්න ඕනේ. රටේ ආර්ථික අභිවෘද්ධිය ඇති කිරීම සඳහා. දැන් දල්සිසෙන් මහත්මයා අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි ජාතික සැලැස්මක් තියෙනවද? අවාසනාවට වගේ මට කියන්න තියෙන්නේ එහෙම එකක් නෑ. දැන් මම මේක ලියනවායි කියලා මේක දැන් මම හැමදාම හැම සතියෙම සෞන්දර්ය මේක ලියනවා. පසුගිය සතියේත් මේක ලිව්වා. ඒ වගේම මාව ඉන්ටර්වියු කරනකොට ටෙලිවිෂන් වලින් මම මේක කියනවා. මේක සැලැස්මක් අපිට අවශ්‍යයි කියලා. මේක හේතුව මේකයි. 2022 අවුරුද්දේ ආර්ථික අර්බුදය ඇති වුණාට පස්සේ ඒක ඇත්තටම අපි විසින් ඇති කරගත් අර්බුදයක්. ඒක man made economic crisis එකක්. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය ඇවිල්ලා තමයි අපි බේරගන්නේ. ඒ ගැන වචන දෙකක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් දීපු උපදෙස් අනුව තමයි රාජ්‍ය අංශයේ තිබෙන අයවැය ලේඛනය අපි අද සකස් කරගෙන තියෙන්නේ. උගදෙනෙක්ගේ විශ්වාසය තියෙනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක තියෙන්නේ රටක ආර්ථික සංවර්ධනය මෙහි කර එහෙම එකක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේ රටක මහ බැංකුවට. මහ බැංකුවට ඒක ලැබෙන්නේ විදේශ විනිමය ගෙවීම සහ ලැබීම අතර පරතරයක් ඇති වෙලා අර්බුදයක් ඇති වෙලා තිබෙනවා නම් ඔය අර්බුදයෙන් ගොඩ එන තමයි ණය ලැබෙන්නේ. නමුත් වෙනසකට තියෙන්නේ මේ මෑතකදී ලැබෙච්ච විස්තීර්ණ එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි එක මහ බැංකුවට ලැබුණේ නැහැ. ඒක ආණ්ඩුවට ලැබුණේ. ආණ්ඩුවේ අයවැය ලේඛනයට ලැබුණේ. ඒසයි ලැබිච්ච ඩොලර් ප්‍රමාණය වහාම ආණ්ඩුව කලේ මොකද? ඒක මහ බැංකුවට විකුණලා රුපියල් අරගෙන ඒක ඒගොල්ලෝ වියදම් කරනවා. ඉතින් ඒක හැර එහෙම නැත්නම් මහ බැංකුවට තමයි ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ රටේ ආර්ථික සංවර්ධනයක් නෙමෙයි. උද්දමනයේ ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා නම් විනිමය අනුපාතිකය පහත වැටීමේ බලපෑමකට ලක් වෙලා තිබෙනවා නම් ඒ වගේම රජයේ ආදායම පහත වැටිලා රාජ්‍යයේ ආණ්ඩුවේ ආදායම් තත්ත්වයේ මූල්‍ය විනයක් නැත්නම් ඒ නිසා රජයේ ගත්ත ණය ආපහු ගෙව ගන්න බෑ. දැන් සිරිසේන මහත්මයා පුන පුනා ඔයගලන්ට කිව්වේ ගත්ත ණය ආපහු ගෙවන්න පොලියක් තියෙනවා.
ආණ්ඩුවට පුළුවන් කමක් නැත්තම් ණය ආපහු ගෙවන්න. ඒ தત્ත්වය රටට ළඟා කර දීම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජ්‍ය. ඒගොල්ලන්ගේ රාජකාරිය නෙමෙයි පොළොන්නරුවට ගිහිල්ලා අරලියා මෝලක් හදලා හිටන් වී කොටලා රටේ ජනතාවට බෙදෙන එක. එහෙම නැත්නම් ගොවින්ට නිෂ්පාදනය කළා හිටන් ඊ නිෂ්පාදනය කරන එක. එහෙම නැත්නම් කමිෂන් නිෂ්පාදනය කළා පිටරට යවන එක. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජකාරිය නෙමෙයි. ඒගොල්ලන්ගේ රාජකාරිය අර. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න හේතුව තමයි උද්දමනයේ ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනකොට අපි කවුරුත් හැමදේනම නිකන් ත්‍රස්ත වෙලා ඉන්නේ. විනිමය අනුපාතයේ පහට වෙතනකොට දැන් මේ මොහොත වෙනකොට අපි හැමදේනම දැඩි කම්පැනියකට භාජනලා ඉන්නේ. ආණ්ඩුවේ අරමුදල් නැතුව ආණ්ඩුවට ණය අපහු ගන්නම කරුණු දෙකක් නිසා. එකක් තමයි ආණ්ඩුව වැඩිපුර අපේ බදුවය කරනවා. දෙවෙනි එක වැඩිපුර ණය අරන් අපි ඔක්කොම ණය බරිතාවයට පත් වෙනවා. ඉතින් ඕක වළක්වන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය අපිට ලැබෙන්නේ. 2022 අවුරුද්දේ අපිට ලැබිච්ච විස්තර ණය පහසුකම් යටතේ අවුරුදු 3ක් ඇතුළත මහා බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔය කියන තුන අපිට ලබා දීලා මොකද්ද? උද්දමනයේ 70% තිබිච්ච එක අද 5% දක්වා අඩු කරලා දීලා තියෙනවා. විනිමය අනුපාතයේ රුපියල් 380ට තිබිච්ච රුපියල ඩොලර් අනුපාතයේ අද රුපියල් 335ට ගෙනත්ලා තියෙනවා. අයවැය ලේඛනයේ රජයේ ආදායම තිබුණේ මුළු සමස්ත රටේ ආදායම අපි කරන දල් ජාතින් මැදලා ඒකෙන් 8%යි. ඒක 15% දක්වා වැඩි කරලා දීලා තියෙනවා. ප්‍රථම වතාවට මේ අවුරුද්දේ අයවැය ලේඛනයේ අතිරික්තයක් ඇති කරලා දීලා තියෙනවා. දැන් මෙහෙමනි අතිරික්තයක් අපිට මීට පෙර ලැබිලා තිබුණේ 1954 55 කියන අවුරුද්ද එක තුල එම්.ඩී. ජයවර්ධන කියන මුදල් ඇමතිවරයා හිටපු කාලේ විතර. එතුමා විතරයි ලංකාවේ අතිරික්ත අයවැය ලේඛනයක් අපිට ඉදිරිපත්. ප්‍රථම වතාවට 2026 පළවෙනි කාර්යය අයවැය ලේඛනයේ අතිරික්තය. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරන්න පුළුවන් දේ කළා ඉතින්. ඒගොල්ලන්ට කරන්න බැරි දේ තමයි මේ කියන ජාතික සැලැස්ම. ඒ වැනි ජාතික සැලැස්මක් මම බලාපොරොත්තු වුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච ගාම එයා පටන් ගන්න කියලා. එයා පටන් ගත්තේ නැහැ. එයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපිලා ඒක මතම කටයුතු කරලා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ගැන සහ එයින් ඇතිවෙච්ච ස්ථාවරතාවය ගැන රටේ හැම දිනාටම දේශනා පවත්වමින් හිටියා මිසා එයාගේ ආණ්ඩුවට පුළුවන්කමක් ලැබුණේ නැහැ ඔය කියන ජාතික සැලැස්ම ඇති. ඊට පස්සේ මම බලාපොරොත්තු වුණා අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වුණාම එතුමා මේක පටන් ගනි. එහෙම එකක් උනේ තනින් තන අපිට පේනවා පොඩි පොඩි වැඩ කරනවා. ඒ කියන්නේ අපිට මෙට්‍රෝ බස් දානවා කොළඹ ප්‍රදේශයේ දුර. මෙට්‍රෝ බස් නෙමෙයි අපිට ඕන සමස්ත ප්‍රවාහන පද්ධතියම අපි ප්‍රතිසංස්කරණය කරලා උඩට ගෙනියන්න. එහෙම නැත්නම් තනින් තන සමහරක් වෙලාවට ප්‍රකාශ කරනවා අපි දැන් ඔන්න මුළු ආණ්ඩුවේ තියෙන සියලුම කාර්යාල ඩිජිටලයිස් කරනවා කියලා. නමුත් අපි ගිහිල්ලා බැලුවාම අපිට අද ගෙවන්න බෑ ලංකා පේ හරහා අපිට හාල් කිලෝ එකකට සල්ලි ගෙවන්න. සිල්ලර කඩේකට. ඇයි? මෙතන කෑ ගහනවා දැන් ඩිජිටලයිස් කරන්න කියලා ආණ්ඩුවේ සේවා. ඉවීම් සම්බන්ධ ගත්තාම ලංකා පේ කියන එක දැන් ඒක හඳුන්වා දීලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා. තවමත් අපි රුපියල් වලින් තමයි මේක ගෙවන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් ඉන්දියාවේ පොළවල් වල ඉන්න අය මොබයිල් ෆෝන් එක අල්ලනවා QR කෝඩ් එකට අල්ලලා බැංකු ගෙනුවෙන් තමයි ඒගොල්ලෝ ගෙවන්නේ බුලි කෙලින්. සල්ලි යන්නේ නැහැ. ඉතින් අපේ මහ බැංකුවල සිද්ධ වෙලා තියෙනවා මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න ඕනේ. මුද්‍රණය කර මුදල් නෝට්ටු වල සුරක්ෂිතතාවය රකින්න ඕනේ. ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒවා පරිපාලනය කරන්න ඕනේ. ඒවා නිකුත් කරන්න ඕනේ බැංකුව හරහා. විශාල වියදම. ඉතින් මේ தત્ත්වය යටතේ ඇත්තටම ජාතික සැලැස්මක් ඇති වෙලා නැහැ. එහෙම එකක් ඇති කරන බවට මට පෙනී යන්නේත් නැහැ. මෑතකදී ඇත්තටම දැන් ලබන මාසයේ මුල ඉඳලා පටන් ගන්නවා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන සැලැස්ම කියලා. මේ අපනයන සංවර්ධන සැලැස්ම හදනකොට ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒක හැදුවා මිසක් පහළ මට්ටමේ මධ්‍යම සහ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ව මේකට කිසිම වෙලාවක කතා කරලා නැහැ. මේ ප්‍රධාන දුර්වලතාවය තමයි මේ අපනයන සැලැස්ම මහා පරිමාණයේ අපනයන ගැන කතා කරනවා. නමුත් අපි කවුරුත් දන්නා මේ ගොවියාගේ ප්‍රශ්නේ. ගොවියාගේ ප්‍රශ්නේ. දැන් ගොවියාගේ ප්‍රශ්නේ දැන් අපි අරලිය හාල් මෝල කියන එක ලොකු හාල් මෝල. හාල් මෝල කියන එක ලොකු හාල් මෝල. රත්න හාල් මෝල කියන එක ලොකු හාල් මෝල. නමුත් අපේ ඔය මම කියන
SMI ප්‍රොජෙක්ට් එක යටතේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් ඉන්ඩස්ට්‍රි ප්‍රොජෙක්ට් එක 1980 ගණන් වල අපි ලංකාව පුරාම හාල් මෝල් 700 ගණනකට වැඩි ප්‍රමාණයක ණය දීලා පිටවල තියෙනවා. වර්ධකාමවල සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ ණය ප්‍රමාණය. ඒගොල්ලෝ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරී. දැන් මේ ව්‍යාපාරිකයින්ගේ තත්ත්වය මොකද? අද ව්‍යාපාරය ආරම්භ කරනවා හිටවනකොට වහන. ඔයගොල්ලෝ පාර්දිගේ හයිලල් රෝඩ් එකේ කාර් එකක් ඉලෝගෙන යනවා උඩ පෙනේ හැමතැනම තියෙනවා ඊටින් හවුසස් දානවා. ටේක් අවේ කියලා හිට දාලා දවස් තුනක් පස්සේ ඒක වහලා දානවා. ඇහුවාම කියන්නේ සේන මහත්මයා කියපු ප්‍රශ්න. විදුලි බලය මිල ගෙවා ගන්න බෑ. විජයවර්ධන මහත්තයා කියලා කියන්න ඕනේ. විදුලි බලය ගෙවා ගන්න බෑ. වතුර බිල ගෙවා ගන්න බෑ. සේවක වැටුප් ගෙවා ගන්න බෑ. සේවකයෝ ඉන්නේ නැහැ මේගොල්ලොත් එක්ක. ඒ වගේම ගනුදෙනුකාරයෝ මොකද මිල ගණන් වැඩි. ඉතින් මේ අලුත් අපනයන සැලැස්මේ තිබෙන ප්‍රධාන දුර්වලතාවය තමයි මේ SMI කියන්නේ SME කියලා දැන් කියන්නේ small and medium enterprise කියලා. ඒ SME sector එක තියෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කළ නැහැ. අපි මෙම්මයි කියන හේතුව මේකයි. දැන් මම කිව්වා සංවර්ධන මූල්‍ය සහ රාමී ණයංශය අධ්‍යක්ෂකවල විදිහට මම වැඩ කළා කියලා මහා බැංකුව. අපේ පරමාර්ථය උනේ ඒ කුඩා ස්මෝල් ඉන්ඩස්ට්‍රීස් පටන් ගන්නවා. ඒගොල්ලෝ මීඩියම් එකටපත් වෙනවා. ඒගොල්ලෝ අංගවර මහා පරිමාණයේ ඒ කියන්නේ අපනයන කරන අයට මේගොල්ලෝ සම්බන්ධ කරනකොට කරුණු දෙකක් අපි දෙන්න ඕනේ. එකක් තමයි මේගොල්ලන්ට තාක්ෂණය දෙන්න. ඊළඟට මේගොල්ලන්ට නීතිය උගන්වන්න කොමර්ෂල් ලෝ කොහොමද භාණ්ඩයක් නිෂ්පාදනය කරලා පිටරට යවන්නේ කියලා. දැන් මට හම්බුණා මෙතනදී මේ රුසියාවට තේ අපනයනය කරන අපේ අපනයන කරුවේ. මොකද ඒ රටවල් වල ඔයගොල්ලන්ට මතක ඇති රුසියාවේ තහනම් කළා ලංකාවේ තේ කරපොත්තෙක් හිටියයි කියලා නේ. ඉතින් මොකද ඒ වාණ්‍ය ධර්ම නැති නිසා. තුන් එක තමයි වෙළඳ පොළට මේක ඉදිරිපත් කරන්නේ කොහොමද? මේ කියන තාක්ෂණය ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අර කියන මහා පරිමාණ අපනයන කරුවන්ට මේගොල්ලෝ සම්බන්ධ කරනවා. දැන් එහෙම සම්බන්ධ නොකර සකස් කරන අපනයන ජාතික අපනයන සැලැස්මකින් කිසිම ක්‍රියාවලියක් ඇති වෙන්නේ නැහැ. අපේ මහාචාර්යතුමා මට කිව්වේ අද ඇවිල්ලා ඔයගලන්ට මේ විනිමය අනුපාතය ගැන කතා කරන්න කියලා. විනිමය අනුපාතය පිළිබඳව අපි හැමදෙනාම තුල තිබෙන්නේ බොහොම බයක්. මොකද අස්ථිරතාවයක් තියෙනවා. අද තිබෙනවා නම් 334ට හෙට 350 වෙයිද 380 වෙයිද කියන එක ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ඒක තමයි විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමේ රාජකාරිය 2023 දක්වා පැවරිලා තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවපු 1950 අවුරුද්දේ ජෝන් එක්ස්ටර් කියලා මහත්මයෙක් ඇමරිකාවෙන් ඉඳලා ඇවිල්ලා ඔය මුදල් නීති පන්ති කියලා පනතක් යා හදලා ඒක අපිට දුන්නා. ඒ පනතේ මහ බැංකුවේ පරමාර්ථ වලට දෙකක් දාලා තිබුණා නීතිය. එකක් තමයි ශ්‍රී ලංකා රුපියලේ දේශීය වටිනාකම රැකගැනීම. දේශීය වටිනාකම කියන්නේ දේශීය මිල මට්ටම රැකගෙන උද්දමනය ශූන්‍ය මට්ටමක තියාගැනීම. දෙවෙනි එක තමයි ශ්‍රී ලංකා රුපියලේ විදේශීය වටිනාකම රැකගැනීම. ඔය කියන්නේ විනිමය අනුපාතයක ස්ථාවර මට්ටමක තියාගැනීම. ඒ කියන්නේ අද රුපියල් 330 නම් හෙටත් 330 වෙන්න ඕන. නමුත් මේක කරගන්න හම්බුන්නේ නැහැ මහ බැංකුවට. මොකද හේතුව සිරිසෙල් මහත්මයා කිව්වා වගේ මේ දේශපාලඥයන්ගේ මැදිහත් වීම නිසා විශාල වශයෙන් රටේ මුදල් නිෂ්පාදනය කළා මුදල් නෝට්ටු අච්චු ගහලා උද්දමනය වැඩි කරලා මහ බැංකුවට සිද්ධ වුණා නිරන්තරයෙන්ම මේ විනිමය අනුපාතිකයේ මට්ටම පහළට ගෙනියන්න. 2023 දී පරණ මහ බැංකුව අවසි කළා. අද මේ මහ බැංකුව නැහැ. ජෝන් එක්ස්ටර්ගේ මහ බැංකුවේ අද තියෙන අලුත් මහ බැංකුව. ඒක පිටවල තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු පනතයක්ද සෙන්ට්‍රල් බැංක් ඇක්ට් කියලා එකක් අනුමත කළා 2023 සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුව. ඒ පනත අනුව අලුත් මහ බැංකුවේ රාජකාරිය තමයි ශ්‍රී ලංකාවේ දේශීය මිල මට්ටම රැකගැනීම. ඩොමෙස්ටික් ප්‍රයිස් ස්ටැබිලිටි. අර එක්ස්ටර්නල් ප්‍රයිස් ස්ටැබිලිටි එක අයින් කරනවා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජකාරිය තියෙන්නේ දේශීය මිල මට්ටම රැකගැනීම. ඒ කියන්නේ උද්දමනය අනුපාතිකයේ බිද්දුවට ගෙනල්ලා දේශීය මිල මට්ටම පවත්වාගෙන යාම තමයි මහ බැංකුවේ රාජකාරිය. ඒතර එහෙමනම් කවුද රුපියල වටිනාකම? අවුරුද්ද දන්නවා කිසිම අමාත්‍යාංශයක් කිසිම විශේෂපතයක් ඇමති වෙනකොට බාර දුන්නේ නැත්නම් ජනාධිපතිතුමා ඒක බාර වෙනවා. ඒතකොට ආණ්ඩුවට මේක බාර වෙනවා.
ආණ්ඩුව කියනවා මහ බැංකුව කරන්න ඕනේ කියලා. මහ බැංකුව කියනවා මහ බැංකුවට කරන්න බෑ. එහෙම බලයක් නැහැ. ඉතින් මෙතෙන්දී ගැටලු කීපයකට මහ බැංකුව අද මුහුණ පානවා. එකක් තමයි අපි මේ ඉන්න විස්තීර්ණ ණය ක්‍රමය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රජයේ එකක වෙලා තිබෙන කොන්දේසි. අපිට 5 වෙනි 6 වෙනි ණය වාරිකය ලැබුණා මේ මැයි මාසේ. ඇමරිකන් ඩොලර් 695ක මුදලක් ලැබුණා. මේ මුදල ලබා ගැනීමට පෙර මුදල් ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂක විදිහට ගවර්නින් බෝඩ් එකේ අධ්‍යක්ෂක විදිහට මහා බැංකුව අධිපතිවරයා යාගේ ඕල්ටර්නේටිව් ඩිරෙක්ටර් ගවර්නර් විදිහටත් අත්සන් කරලා අපි අභිලාෂය දක්වන ලිව්වක් දීලා තියෙනවා ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට්. මේ ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක ඉස්සරලන් ඒක රාජගත ලියවිල්ලක් අද ඒක පුළුවන් ඔයාලට වෙබ් එකට කියලා ගන්න පුළුවන් මේක. ඒක වෙබ් එකේ තියෙනවා. ඒකෙදී මේ දෙන්නම පොරොන්දු වෙලා තිබෙනවා. ඒගොල්ලෝ කරුණු කීපයක්. එකක් තමයි විනිමය අනුපාතිකය නම්‍යශීලී. ඒ කියන්නේ විනාශ විය හැකි විනිමය අනුපාතයක් වශයෙන් පවත්වාගෙන යන අපි පොරොන්දු වෙනවා. දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ විදේශ සංචිත කියලා අපි කියනවානේ දැන් ඩල්සිසන් මහත්මයාගේ රුපියල් ලක්ෂ 5 වගේ එකක්. සමස්ත රට විදියට ගත්තාම අපේ තියෙන විදේශ සංචිත කියලා. මේ සංචිතය ගොඩනැගීම සඳහා මේ අවුරුද්ද තුළ මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක් වෙළඳපොළේ මිලදී ගත්තා. තුන්වෙනි එක තමයි විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටම පවත්වාගෙන ගැනීම සඳහා මහ බැංකුව පුහුණුවන්නේ නැහැ. දැන් මේ කියන කොන්දේසි තුනම අපි දීලා ඉවරයි. ඒ නිසා එකක් මහ බැංකුවට නීතිමය බලයක් නැහැ අලුත් පන්තියටතේ. ඒක පිළිබඳව වගීම වැටෙන ආණ්ඩුව මේක දන්නේ නැහැ. හෝ දන්නේ නැතුව අගෝමින් සිටිනවා. දෙවෙනි එක අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකග වෙලා තිබෙනවා. නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ වෙළඳපොළට අනුව විනිමය අනුපාතිකය පහත් වැඩි ඉඩ දෙන්න. මොකදනේ කියනවානේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 17 වතාවක් ආවා මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? රට බංකොලොත් කරලා ගියයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බහින්න එපා. ඒගොල්ලෝ කරන්නේ ඇවිල්ලා උද්දමනයට කරලා දෙනවා. ආණ්ඩුව ඇවිල්ලා ඒකනේ සාධාරණ මට්ටමට ගේනවා. විනිමය අනුපාතිකය සාධාරණ මට්ටමට ගේනවා. මේ කියන දේ අපි කියන්නේ නාම මාත්‍රාංශය කියලා. දැන් සිරිසේන මහත්මයා කියන්නේ මනි මුදල් කියලා කියවන ඔළුවේ හැම වෙලාවෙම මුදල් ලක්ෂ 5ක් තිබුණේ. ඒ වගේ. නාම මාත්‍රාංශය කියලා කියන අපි මේ ඔළුවේ තියෙන සිතුවිල්ලක් විතරයි. දැන් උදාහරණයක් විදිහට හාල් කීරි සම්බා කිලෝ එකක් රුපියල් 260යි කියලා කියන්නේ අපි ඔළුවේ තියෙන සිතුවිල්ලක් විතරයි. ඇත්තම අපේ සුබ සාධනයේ වැඩෙන්නේ කීරි සම්බව. ඒක එන්නේ ආර්ථික නිෂ්පාදනය. මේ නිෂ්පාදනය එන්නේ මේ කියන ජාතික සැලැස්ම. ඒතර කරුණු දෙකක් අපි පිටදී සිහි තබා ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ මැයි මාසයේ ඉදිරිපත් කරපු වාර්තාවේ ශ්‍රී ලංකාවේ 2026 සිට 32 දක්වා ආර්ථික වර්ධනය ඒගොල්ලෝ කියන්නේ 3%යි අවුරුද්දට. නමුත් ඊයේ සංකලයක දෙපාර්තමේන්තුව 5.1යි කියලා කිව්වා පළවෙනි කාරණා. විශාල වෙනසක්. එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැරදිලා තියෙනව නේද? නැත්නම් අපිට වැරදිලා තියෙනවා. මෙතෙන්දී තව කරුණක් මම සිහි ගන්නන්න ඕනේ. දැන් අපි 1000 ලැබිච්ච 16 ගත්තාම 48 සිට අපි වැඩ කළත් නොකළත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4%ත් 5% අතර ප්‍රමාණයෙන් හැම අවුරුද්දේම වර්ධනය. ඒක සාමාන්‍ය ඩල් සිරිසේන මහත්මයා කියවන දවල්ට කෑවේ නෑ, රැයට කන්නේත් නෑ කියලා. ඒවන් කෑවත් නොකෑවත් බර ඒ ගානම තියෙනවා. ඒකයි ඒකේ තියෙන්නේ. 4 වැඩි වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මගේ නිර්ණායකය අනුව 5%ක වර්ධනය කියන්නේ ශූන්‍ය ආර්ථික වර්ධනය. 5%කට අඩු කියන්නේ ඍණ ආර්ථික වර්ධනය. අපිට අවශ්‍ය ආර්ථික වර්ධනය තමයි 10 හෝ 11 වෙන්න ඕනේ. මොකද වාසනාවට වගේ අපේ ජනගහනය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින. 0.5 ගානේ හැම අවුරුද්දකම ජනගහනය අඩු වෙමින් පවතින නිසා නමුත් 10%ක විතර වර්ධනයක් ඇති වුණොත් විතරයි අපේ සෞභාග්‍යය වැඩි වෙන්නේ. ඒතකොට මේ කියන ජාතික සැලැස්ම අවශ්‍ය වෙන්නේ ඔන්නේ කියන 10% වර්ධනයට ගේන්න. එහෙම නැත්නම් මේගොල්ලෝ කරන්නේ මොකද 5%යි කියලා මේක සංකලයක දෙපාර්තමේන්තු කියගම ඕක අල්ලගෙන ඇමතුරු කියන අපි දැන් 5%ට ගෙනාවා. 5% කියන හොඳ වර්ධනයක්. 5% කියන්නේ ශූන්‍යයි. අපි වැඩ කළත් නොකළත් 5% ලැබෙනවා.
දන්නවද 50 සිට අද දක්වා අපේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.5. ඈ? ඕගනික් ග්‍රෝත් ඒක නිකම්ම ලැබෙන දෙයක්. ඒ කියන්නේ ගහකට අපි පොර දැම්මත් නොදැම්මත් ගහ වැඩෙනවනේ. පොර දැම්මොත් වැඩිපුර වැඩිලා ඵලදා වෙනවා. අන්න වැඩක්. ඉතින් ඒ නිසා අත්‍යවශ්‍යම කරුණ තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පරද්දනවා නම් අර 3% ගේනවනේ 10%. ඒක ආණ්ඩුව කියන මේ 5% ගේනවනේ 10%. ඒකට නම් සිරිදෙන මහත්මයා කියන වගේ ජාතික සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලැස්ම කව කරන්න ඕනේ සබ්සිස්ටන්ස් ඇග්‍රිකල්චර් කියන්නේ ගොවියාගේ කෘෂිකර්මයේ ප්ලාන්ටේෂන් ඇග්‍රිකල්චර්. ඒ වගේම කියන්නේ අනිකුත් එක්ස්පෝර්ට් වගාව ආනංගීකරණය කරලා තියෙන ඒ වගේ එක මැනුෆැක්චරින් සෙක්ටර් එක සේවා අංශය අධ්‍යාපනය සෞඛ්‍ය කියන මේවා වැඩි වෙන්න ඕනේ වහාම. ඒව ඵලදා වැඩි වෙන්න. එහෙම වැඩි කරලා අපි එක අවුරුද්දකින් එක රැයකින් 3 සිට 10ට වැඩි කරන්න බෑ. නමුත් අපි සැලැස්මක් විදිහට අපි කියන්න ඕනේ. බල කරන්න ඕනේ ආණ්ඩුවට. 10ට ගේන්න සැලැස්මක් ගේන්න අපි සැලැස්මක් සහභාගී වෙනවා. අපි බදු ගෙවනවා කැමැත්තෙන්ම. එහෙම විදිහට කරලා අපි මේකේ ගොඩ එනවා. එහෙම ගොඩ આવොත් එහෙම කළොත් විතරයි ගොඩ එන්න පුළුවන්. නැත්නම් රුපියලේ බිඳවැටීම නවත්තන්න බෑ. ඩොක්ටර් විජේවර්ධන මේ ඔබතුමා මේ කිව්වා මේ සෙන්ට්‍රල් බැංක් පනත අනුව දේශීය මුදල විදේශියාගේ පාලනය කිරීමේ බලය සෙන්ට්‍රල් බැංකුවට නැහැ කියලා. කලින් තිබුණා කියලා. එතකොට මේ ඒ වගේම දැන් කියන්නේ ඉල්ලුම හා සැපයීමට සරලන විදියට විදේශ විනිමය අනුපාතය පවත්කර යන්න නිදහසේ වදින ඉඩ දෙන්න කියන එක. ඒක සෙන්ට්‍රල් බැංක් දැන් IMF එක තමයි මම දන්නතර මම නිවැරදි නම් සෙන්ට්‍රල් බැංකුව ස්වාධීන කළ යුතුයි කියන මතය ගෙනාවේ IMF එකෙන්ද ස්වාධීන කිරීමේ අදහසක් විදියටද අලුත් පනත ආවේ. අලුත් පනත එනකොට පනත දින අලුත් පනත එන වෙලාවේ ඔබතුමා කියනවා නම් මේ සෙන්ට්‍රල් බැංකුවට ඒ නිසි බලය දෙන්න ඕන කියලා මේ අලුත් පනතෙන් යම්පිති දුර්වලතාවයක්ද සෙන්ට්‍රල් බැංකුවේ බලය නොලැබීම. එහෙම නැත්නම් ග්ලෝබල් ලෝකයේ අනිත් රටවල තියෙන ප්‍රැක්ටිස් එක මොකක්ද? මෙහෙමයි දැන් බැංකුවක ප්‍රධානතම රාජකාරිය විය යුත්තේ දමනය ශූන්‍ය මට්ටමක පවත්වාගෙන යාම. විදේශ විනිමය අනුපාතිකයේ සුරක්ෂිත වීම කියන එක ඒ හරහා පැන නගින දෙයක්. උද්දමනය අපි ගෙනහලා තිබෙනවා නම් ශූන්‍ය මට්ටමකට විදේශ විනිමය අනුපාතිකයත් નિરાයාසයෙන්ම ස්ථායීකරණය වෙනවා. ඒ නිසා තමයි ওই තත්ත්වය දීලා තියෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ දැන් මේක වෙනකොටම මම ලිව්වා මගේ ඩේලි FT ආටිකල්ස් වල මම ලිව්වා මේක වැරදි. මහා බැංකුවට මේ බලය තියෙන්න ඕනේ. ඒතර අද වෙන්නේ මොකද්ද? මහා බැංකුවට ඩොලර් කරන්නත් බෑ. මුතුනොත් එහෙම අර තායිලන්තේ ගවන වගේ ඉරේ යන්න පුළුවන්. එළියට බහින්නේ spiritually, physically and mentally totally destroyed. මේගොල්ලෝ කරන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ දැන් ඉස්කෝලේක චණ්ඩියෙක් ඉන්නවා නම් දිසෙන මහත්මයා මේ කළා ඇති අත පස්සට ආරෝලා නවල චණ්ඩියව දමනය කරනවානේ. මහා බැංකුව කරන්නේ ඒක. මහා බැංකුව ඩීලර්ස්ට කතා කළා වාංජි බං ඩීලර්ස් කියනවා අහවල් රේට් එකට වැඩිපුර කෝටේෂන් වෙනවා නම් ඒකට ඇක්සෙප්ට් කරන්න. ඒ නිසා ඒක අනුව කන්ට්‍රෝල් ලා තියලා තාව කරා. දෙවෙනි එක තමයි මෑතකදී අලුතෙන් නීතියක් ගෙනාවනේ අර මාස 6කට රෙපැට්‍රියේෂන් ඇන්ඩ් සරෙන්ඩර් රික්වයර්මන්ට් කියලා එකක් තියෙනවා. විනිමය ලංකාවට ගේන්න ඕන ගෑල්ලා බැංකුවකට විකුණන්න. ඒක මාස 6ක අවස්ථාව දීලා තියෙනවා. ඒක මාසෙකට අඩුයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි හිතමු මාසේ 30 වෙනිදා නම් මේ විනිමය ඔය ගත්තේ අප්‍රෑණය කරලා 10 වෙනිදාට කලින් ගේන්න. දවස් 10කින් ගේන්න. මාසෙට අඩුයි. ඒක තාමත්ම වැරදි සහගත තීන්දුව. ඒ තීන්දුව අනුව වෙන්නේ මොකද? ජයවර්ධන මහත්මයා දන්නා හොඳට. ඒගොල්ලෝ අපනයන කරන අය සේවා. මේගොල්ලෝ ගෙවන්න ඕනේ මේ බංග්ලාදේශයේ ගෙවන්න සල්ලි වල ගෙවන්න ඒ එකක්වත් මේ මාස දවස් 10ක් තුල ඒක කවුන්ටින් සිස්ටම් එකට බෑ ගන්න බෑ. ඒක මොන හේතුවක් නිසා ඒක ගෙනාවද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ වගේ නීතියක් ගෙනාවනා තවත් මහා බැංකුවේ රාජකාරියක් තමයි ගෙනාපු දාසම කරනවා නම් මේක අපි අහවල් දවසේ හොස් එක්සිට් ඩේ. එහෙම කකුත් ඒ නිසා తాවකාලිකව අපි
කකුලුව දිය කෙලියේ ඉන්නවා වගේ සැපයක් කියයි කකුලුව දිය කෙලියේ ඉන්නවා වගේ. ඔය සතුරු වෙනවා 335ට. ගෙන්න. ඒ කියන්නේ මේකද ඔයගොල්ලෝ කල්පනා කරන්න කුරුල්ලෙක් කූඩුවක් තියෙනවා. කූඩුව ඇතුළට එන්න පුළුවන්. පිටට යන්න බැරුව ට්‍රැප් ඩෝ එකක් දාලා තියෙනවා නම් කුරුල්ලා එනවද ඇතුළට? ඉන්නකො වෙන. පිටරට ලෝක කරන්නේ නැහැ. ඕක දැන් උදාහරණයක් විතර ගත්තා. නෑ ඒව මහ බැංකුවලට නෑ. මහ බැංකුවලට නෑ ඒව ආණ්ඩුව කරන්න ඕන. මෙතන වෙලා තියෙන ආණ්ඩුව ඒක දන්නේ නෑ. ඔව්. නෑ ඒක දුරකවක් කියන්නේ ලංකාව වගේ රටක ආණ්ඩුව මේක දැනගන්න. ඔව් ඒක හේතුව. ඔය කරුණ නිසාම ඔය ඇත්තටම මම ඉන්න කාලේ එස් ජයවර්ධන කියලා හිටියා අපේ කුදුර මතකයි. එතුමාට බලපෑම් ආව විවිධ බලපෑම් අර කියන ඔය රෙපට්‍රියේෂන් and සරන්ඩර් රික්වයර්මන්ට් එක දාන්න. ඒක දැම්මේ නැහැ ඉතින්. එයා දැම්මේ නැහැ. මොකද එයා දන්නවා මේක නිදහස තියෙන තාක්කල් තමයි ඔය මිනිස්සු සල්ලි ගේන්නේ. දෙවෙනි එක තමයි මේ ඇමරිකන් ඩොලර් බිලියන 5.4ක් අතේ තියාගෙන යටිසිර මාත්‍යා ලක්ෂ 5ක් අතේ තියාගෙන එයාට පුළුවන් ද මේ ලෝකෙ අල්ලන්නේ යන්න. රෝල්ස් රොයිස් එකක් ගන්න පුළුවන්ද? බෑනේ. මිස්ටර් විජේවර්ධන මේ තත්ත්වය යටතේ මේ සෙප්ටෙම්බර් ඩිසෙම්බර් වෙනකොට කොහොම වෙයිද? මගෙන් අහන්න එපා. මොකද මම පොඩි උදාහරණයක් කියන්නම් මේ ලෝකෙ හිටියා ඉතාමත්ම කීර්තිමත් අර්ථශාස්ත්‍රඥයෙක් ජෝන් මේනාඩ් කේන්ස් කියලා. ඉතාලි අර්ථශාස්ත්‍රඥයෙක්. එයා මලාට පස්සේ එයා දිව්‍ය ලෝකෙට යනකොට දිව්‍ය ලෝකේ ගේට්ටුව ගාවේදී සෙන්ට් පීටර් මෙයාව අල්ලගෙන ප්‍රශ්න අහනවා එන්නේ නැහැ. ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නොත් තමයි දිව්‍ය ලෝකෙට යන්නේ. මෙයාගෙන් ඇහුවා මොකද්ද ඔබ කළේ? මේ ඉතාලියේ ඉන්නකොට මම I was an economist කියලා. උදාරුවට කිව්වේ. එහෙනම් මම ප්‍රශ්න 3ක් අහනවා තුනටම හරි උත්තරේ දුන්නොත් යන්න පුළුවන් නැත්නම් ආපහු යන්න වෙයි. පළවෙනි ප්‍රශ්න තමයි හෙට පොලි අනුපාතය කීයද? හෙට විනිමය අනුපාතිකය කීයද? හෙට උද්දමන අනුපාතිකය කීයද? කේන්ස්ට මේ තුනම වැරදුනා. කතාව ඇටින් මේ ආපහු ඒවල මහ බැංකුව අධිපති කළා කියලා තමයි කතාව. අපිට ඩොලර්ස් earn කරන්න මිනිස්සු ඉන්න එපයි. එතකොට බේසිකලි ගත්තොත් SME එක ගැන මම එනකොටම ඩොක්ටර් කිව්වේ මේ SME එක ගැන අපි ගොඩක් අය මෙතන ඉන්න අය SMEs. එතකොට දැන් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍යයෙන් ෆිගර් එකක් විදිහට 1.2 මිලියන් විතර SMEs ඉන්නවා කියලා තමයි ඒක කොහෙන් ගත්තද කියලා තාම අපි හොයනවා ඩොක්ටර් මේ ෆිගර් එක. ඒක එකතු කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රි එකේ ඇග්‍රිකල්චරල් මිනිස්ට්‍රි එහෙම එකතු කර යන්න ඕන. බට් එනිවේ අපිට නිකන් ෆිගර් එකක් විදිහට 1.2 මිලියන් SMEs ඉන්නවා නම් ඔය මිනිස්සුන්ගෙන් කන්ට්‍රිබියුෂන් එකක් ගන්න ඕනේ ඩොලර්ස් earn කරන්න. දැන් අපිට මේ ඉම්පැක්ට් එක ප්‍රධාන වශයෙන්ම දැනුනේ කොවිඩ් එක ආවහමනේ. එතකොට රටම රීස්ට්‍රක්චර් වෙන වෙලාවක මේ ඕනම SME එකක් මොන හරි බැංක් එකක් එක්ක ලෝන් එකක් අරන් තියෙනවා. එතකොට මේ දැනට SME එකට ගොඩ එන්න බැරුව වෙලා තියෙන ඩොක්ටර් මේ රීස්ට්‍රක්චරින් එක වෙන්නේ නැහැ SME එකේ බැංකුවල. දැන් හොඳම උදාහරණය මොරටෝරියම් ගන්න කියලා කිව්වනේ. ලොක්ඩවුන් වෙලා තියෙනකොට ඉතින් ගොඩක් අය මොරටෝරියම් ගත්තා. දැන් මේ මොරටෝරියම් එක නිසා මිනිස්සු 270ක් දිවිනහගෙන තියෙනවා. අරගෙන ඒ කියන්නේ මිනිහෙක්ට ආත්ම අභිමානයක් තියෙනවනේ ගමක ඉඳගෙන ව්‍යාපාරයක් කරනකොට ඒ මිනිහයාගේ ඇවිල්ලා දීපලේ බෝඩ් එකක් ගහලා බැංකුවේ දීපල ගන්නකොට ඒ මිනිහා දිවිනසා ගන්නවා ඇරෙන්නේ ඒව ෆිගර්ස් විදියට එළියට එන්නේත් නැහැ. මේවා මේ ඇත්ත දත්ත. එතකොට ඇයි මේ මහ බැංකුව හරි මට තේරෙන්නේ නැහැ මොන බැංකුව හරි ඒ රීස්ට්‍රක්චරින් එක එතනත් කරන්න ඕනේ කියලා ඒ ලෝන් ඉන්ට්‍රස්ට් කම්පෝනන්ට් එක ලෝන් amount එකම වෙලා තියෙනවා දැන් මේ මිනිස්සුන්ගේ. එකම සොලියුෂන් එක බැංකුව දීපලක්පත් කරගන්න. ඉතින් තවම අදටත් ඒ SME එක ගොඩ එන්න බැරුව ඉන්නවා. ඩොලර්ස් ගේන මිනිස්සු රීස්ට්‍රක්චර් වෙන්නේ නැතුව වර්කින් කැපිටල් නැතුව හිර වෙලා ඉන්නවා. බැංකුවකට බැංකුවයි SME එකයි රණ්ඩු වෙනවා. එක්ක මේක ගවර්න්මන්ට් එක බලන්න ඕනේ රීස්ට්‍රක්චර් කරලා දෙන්න. දැන් අපිත් හෙයා කට්ස් බලාපොරොත්තු වෙනවා නම් රටක් විදිහට ඩොක්ටර්. ඇයි මේ
අතේ දැන් මේ වෙලාවේ තවම හුස්ම ගන්න SME ඉන්නවා මේ රීස්ට්‍රක්චර් වෙන්නේ නැතුව බැංකුවට හෙට දේපල යයිද කියලා දන්නේ නැතුව. රටකට හෝප් එකක් නැහැනේ. අපිට ඇයි එතනට ඉන්වෙස්ට් කරා නම් වර්කින් කැපිටල් ටික දීලා රීස්ට්‍රක්චර් කරලා පණ දුන්න නම් ඔය ඩොලර්ස් ගේනවා මේ මිනිස්සු. ඇට්ලීස්ට් අඩු ගානේ අලුතෙන් SME එකක් බිහි කරන්න අමාරුයි ડોක්ටර් මේ වෙලාවේ. එතකොට අපිට තියෙන කට්ටියව රැක ගන්නට කවුරුත් කතා කරන්නේ නැත්තේ. තාමත් වැදගත් ඔබතුමීගේ නම මොකක්ද? සසිකා මහත්මියගේ ප්‍රශ්නය ඇතුළේ උත්තරයක් තියෙනවා. තාමත්ම වැදගත්. බැංකුවකට ඔය දේ කරන්න බෑ. මොකද බැංකුවේ තියෙන සල්ලි තැන්පත් කරවන්ගේ සල්ලි නිසා ඒගොල්ලන්ට ඒක දාන්න බෑ. නමුත් ඔයගොල්ලන්ට පේනවා තියෙන මේ පළවෙනි කාර්තුවේ අපේ ආණ්ඩුවේ අයවැය අතිරික්තයක් තියෙන කියලා බිලියන 105ක අතිරික්තයක් පළවෙනි කාර්තුව. මෙතෙන්දී ශ්‍රී ලංකාවේ පිහිටවල තියෙන National Enterprise Authority කියන මේ authority එකේ රාජකාරිය තමයි මේ කියන කණ්ඩායම අමාරු වැටලා තියෙනවා නම් ඒගොල්ලන්ට නිසි උපදෙස් දීලා නිසි ආධාර දීලා මේගොල්ලෝ කොට ගන්න. ආණ්ඩුවෙන් අරමුදලක් ඇති කරන්න ඕනේ. මේ බිලියන 105ක තියෙනවනේ අතිරික්තයක්. මේ අතිරික්තය දැන් සිංගප්පූරුවේ නම් කරන්නේ මේ අතිරික්තයක් ආවම රටේ ජනතාව අතර බෙදා දෙනවා. මේ 105 මාරු කරන්න SME ගොඩනගන ෆන්ඩ් එකක් හදන්න. ඉතින් මොකක් හරි ඒ ෆන්ඩ් එක දේශපාලන බලතල දේශපාලන මැදිහත් වීමෙන් තොරව සුදුස්සන්ට පමණක් ආධාර සපයන ඒ විදිහේ ඒ නිර්ණායක හදලා මණ්ඩලයකට පවරන්න මේ සල්ලි බෙදා හරි. එහෙම බෙදා හරියාම බැංකුත් මේකට එකතු වෙනවා.